ඉතින් මේ තියෙන්නේ 12 වෙනි question set එක. ඉතින් මේකෙදී අපිට customer සහ supplier කියන table දෙක හදාගන්න කියලා තියෙනවා. customer table එක ගත්තාම මේකේ primary key එක විදිහට customer ID කියලා මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම supplier table එකේදී අපිට primary key එක විදිහට supplier ID බලා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් fields මෙහෙම තියෙනවා. ඒවා පාචර් data type එකෙන් තියෙනවා. ඒ වගේම supply table එකත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ දෙක හදාගන්නේ කියලා. ඉතින් customer table එකට සමාන table එකක් තමයි supplier table එක. ඉතින් අපි customer table එකේ copy එකක් අරගෙන ඒක වෙනස් කරගන්න ඕනි තැන් වෙනස් කරගමු. ඉතින් customer සහ supplier table එක අපි මේ විදිහට තමයි හදාගත්තේ. අපිට 13 වෙනි ප්‍රශ්නේදී මොනවද කියන්නේ කියලා අපි ඉස්සරහට බලමු.